හෙලෝ ගයිස් ඉතිං අද ගෙනාව වාර්ෂිකව පැවැත්වෙන ගලේ දේවාලයේ වාර්ෂික මංගල්‍ය දේව මංගල්‍ය ඉතිං ඔය ඕගලන්ට පේන්නේ දේව සලුපිලි එකන්නේ වාර්ෂිකව මිකොල්ලෝ දේවාලය මේක පවත්වනවා ඔය තියෙන්නේ එකැනේ තියෙන පිළිම සේරම අලුතින් පේන් කරලා අලුත් අඩියා කරලා එරික් කල්ලි වෙල්ලා මංගල්ලයට කලින් දවසේ හරිද ඔය වගේ දේවසලුපිලි අරන් ගිහිල්ලා දේවසලුපිලි පලන්දවනවා. ඉතින් ඔය ඕගලන්ට පේන්නේ දේවසලුපිලි දේව ප්‍රතිමාවට අරගෙන යන විදිය තමයි අන්දන්න. දැන්නම් කට්ටිය මේ ගලේ දේවාලය ගැන ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් දුර පැතිවල ඉඳන් එහෙම හෙනට එනවා මං හිතන්නේ බස් වල අරගෙන වාහන අරන් ලොකු සෙනගක් එනවා. දැන් ඉස්සර නම් කෙම්මුර දවස් ඒ කියන්නේ සෙනසුරාදා බදාදා වගේ දවස්වල තමයි මේ සෙනග වැඩි ප්‍රමාණයක් හිටියේ. දැන් නම් එහෙම නෑ. ඉතින් කෙම්මුර දවස් කියලා නෑ. හැමදාම එක හා සමානව සෙනග ඉන්නවා. ඉතින් මිනිස්සු මාර විශ්වාසයෙන් ඇවිල්ලා මේ ගම්බාර අප්පච්චිව අදහනවා. ඉතින් කට්ටිය ඇවිල්ලා ළඟ කියලා නෑ දුර ඉඳන් පවා කට්ටිය එනවා. ඉතින් මේක වාර්ෂිකව තමයි පැවැත්වෙන්නේ. එදාට ලොකු මම හිතන්නේ ඒකට කියන්නේ දෙවල් මඩු කියනවා ගම්මඩු කියනවා ඒ වගේ එකක් ඉතින් එදාට පැවැත්වෙනවා. ඔය තියෙන්නේ ඊට කලින් දවසේ ඒ සලුපිලි අන්දන විදිය. ඉතින් වැඩිය කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඕගන්ට මේ වීඩියෝ එක බලාගෙන යන්න පුළුවන්. මම මේක දාන්න හේතු වුණේ ඉතින් හැමෝටම මේව දැක බලා ගන්න වෙන්නේ නැති නිසා. ඉතින් මේ මොකද්ද මිනුවන්ගොඩ ගලේ දේවාලට එනවා නම් ඕගොල්ලෝ එන්න ඕනේ මිනුවන්ගොඩ ටවුන් එකට આવොත් මිනුවන්ගොඩ ගුවන්තොටුපොළ පාරේ ඇවිල්ලා වෑගෝව කියලා තියෙනවා. එතනින් තමයි හැරෙන්න තියෙන්නේ. ඕන කෙනෙක්ගෙන් හවොත් ගලේ දේවාලට යන්නේ කොහෙන්ද කියලා වෙලා පාර කියනවා. ඉතින් ගොඩක් කට්ටියගේ අදහසක් තියෙනවා. ඉතින් විශ්වාසයක් හරි අදහසක් විශ්වාසයක් අදහසක් වෙන්න මේ දෙකම වෙන්න පුළුවන්. ඉතින් අර දෙයක් ප්‍රාර්ථනා කරොත් ඇවිල්ලා ඉල්ලුවොත් ඉතින් ඒ දේවල් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. ඉතින් හැමෝගෙම හිතන්නේ මගෙත් ඉතින් ඒ විශ්වාසය තියෙනවා. මාත් ගොඩක් සුබ කටයුතු වලට ඉතින් ගලේ දේවල්ට යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා මේක වැඳ පුදාගෙන ඔයගොල්ලොන්ටත් ආශිර්වාද අරගෙන යන්න. ඉතින් සෙනසුරාදා බදාදා කියලා එහෙම අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට ඕන දවසේ එන්න පුළුවන්. කිසිම කබු මහත්තයෙක් කිසිම කෙනෙක් නැහැ. ඔයගොල්ලන්ට ඇවිල්ලා තනිව වැඳ පුදාගෙන මල් පහන් පූජා කරලා යන්න පුළුවන්. ඕගොල්ලන්ට ඉතින් මේක ගැන වැඩි විස්තරයක් වෙන කරන්න යන්නේ. ඕගොල්ලන්ට මොකක් හරි විස්තරයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් හරි දාන්න. මම ඉතින් ඒකට රිප්ලයි එක දාන්නම්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම මේක ඉතින් කතා කරන්න ලොකු විස්තරයක් නැහැ. ඔය ටික තමයි තියෙන්නේ. මොකද මට දේව මංගල්‍ය දවසේ යන්න බැරුව ගියා. කියන්නේ දේවල් මඩුව තියෙන දවසේ. ඔක දේවල් මඩුවට කලින් දවසේ තමයි ඔය මේ වැඩ කටයුතු ටික කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ වීඩියෝ එක ඉවරනකල් බලන්න. ඔයාලා මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම මේවට රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඊට වඩා හොඳ වීඩියෝස් එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.